ඔන්න අද පොසොන් දවසේ අපි යනවා කන්තලේට. කන්තලේ ෂුගර් කෝපරේෂන් බලන්න. ඒක මගේ තාත්තගේ ලොකු ආසාවක්. ඉතින් එයාගේ ආසාව ඉෂ්ට කරන්න තමයි අපි මේ අද යන්නේ. තාත්තගේ ජීවිතේ එයා කරපු පළවෙනිම ජොබ් එක ඉරිගේෂන් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ෂුගර් කෝපරේෂන් ඒ කාලේ තිබ්බේ. දැන් අය හුඟක් අය දන්නෙත් නැතුව එහෙම එකක් තිබ්බා කියලා. ඉතින් එයාගේ මුල්ම රැකියාව ඒක අවුරුදු 15ක් විතර එයා එහි රස්සාව කරා. ඉතින් තාත්තා අම්මව බැන්දට පස්සේ අම්මයි තාත්තයි දෙන්න එහෙ තමයි පදිංචිට ගිහින් තියෙන්නේ තාත්තගේ ක්වාටර්ස් වලට. ඉතින් මගේ අම්මා ගුරුවරියක්. ඉතින් අම්මත් ඒ කාලේ එහෙ පාසලකම තමයි උගන්වලා තියෙන්නේ. ඉතින් මාව හම්බෙන්න ආවට පස්සේ මාව හම්බෙලා තියෙන පොල්ගහවෙල හොස්පිටල් එක. එහෙනම් මෙහෙට ඇවිල්ලා තියෙනවා මාව හම්බෙන්න. ඊට පස්සේ මාවත් අරගෙන ආපහු කන්දලේට ගිහින් තියෙනවා. ෂුගර් කෝපරේෂන් කියන්නේ ඉස්සර කාලේ තිබිච්ච දියුණුම නගරයක් කියලා හිතනවා. දැන් මේ කාලේ කොළඹ වගේ කියලා හිතන්නකෝ. ඒ ෆැක්ටරි එකේ වැඩ කරන අයගේ ළමයින්ට ඉස්කෝල, ළඟම ඉස්කෝල, ළඟටම හොස්පිටල්, සුපර් මාකට්, එතකොට ක්ලබ්ස්, එතකොට ඒ වගේ හැම පහසුකමක්ම තිබ්බ ගම්මානයක්. ඒ කියන්නේ ඒක නිකන් හිතා ගන්න බැරි පහසුකම් වලින් පිරිච්ච ගම්මානයක්. ඔය ෂුගර් කෝපරේෂන් එක ඇතුලේ වැඩ කරපු අය ගොඩාක් පිටපළාත් වලින් ආපු අය. ඉතින් මගේ තාත්තා අවුරුදු 15ක්ම වැඩ කරේ මෙහෙ. දැන් ෂුගර් කෝපරේෂන් එක වහලා මං හිතන්නේ අවුරුදු 30කටත් වැඩි. මං එකපාරක් මෙහෙ බලන්න ආවා. එතකොට මේ අංකල්ලට තාත්තව මතකයි. කොයි අවුරුද්දේ ගියේ? මම අපි පන්ති අරගෙන ගියේ 93. ඔව්. අපි ආගේ 81 නම් මොකක්ද? අවුරුද්ද දෙකයි. තාත්තේ. යන්තම් මතකයි. යන්තම් මතකයිනේ. Bapak, dia mata kayak audio aja udah. Dunia ini gitu ya nih. Oh. Pak Doni kok meja, mana Pak bisa Pak. Tahan adalah modal santus dia. ඉතින් මෙතන අක්කර ගානක උක් වගාවක් තිබුණා. එතකොට ඒ උක් වලින් තමයි සීනි නිෂ්පාදනය කරේ මේ ෆැක්ටරි ඇතුලේ. ඉතින් ඒ කාලේ කිසිම දෙයක් පිට රටවල වලින් ගෙන්නුවේ නැහැ. මට මතක හැටියට මේ රට ඇතුලේම තමයි නිෂ්පාදනය කරේ. ඉතින් මේ දවස් ගානකට රස්සාවල් නැති වුණා මේ ෆැක්ටරි එක වැහුවට පස්සේ. මොකද මේ අවට අයගෙන් නෙමෙයි මේ ෆැක්ටරි එක දිව්වේ. මේ රටේ වටේම ඉන්න මිනිස්සු ගොඩාක් ඇවිදින්න මෙහි පදිංචි වෙලා තමයි මේ ෆැක්ටරි එකේ වැඩ කටයුතු කරගෙන ගියේ. ෂුගර් කෝපරේෂන් කියන්නේ ඉස්සර කාලේ සුරපුරයක් කිව්වොත් මං හරි මොකද මිනිසුන්ට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. අබ්දබෝධි දෙකේ හිටියා. මෙයාට අවුරුදු 7යි. අර ප්‍රසංගය කරනකොට දෝණි සෙල්ලම් කරනකොට මොන්ටිසෝරි. පහක් විතරයි. ඔව්. මිනිස්සුන්ට සැප සම්පත් වලින් අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඇත්තට මොකද මේක මේ හිතාගන්න බැරිම තරම් දියුණු නගරයක් වගේ නිකන් ඒක හරි අමුතුම ගම්මානයක්. ඒක ඇතුලේ තිබුණේ හැමදේම මේ මිනිස්සුන්ට එතන ජීවත් වෙන හැමෝටම ලබා ගන්න හරිම පහසු විදිහට හැමදේම තිබුණා. ඉතින් ෂුගර් කෝපරේෂන් එක වැහුවට පස්සේ මුළු ලංකාවේ වටේම හැම පළාතකින්ම වගේ ඇවිදිලා මෙහෙ නැවතිලා මෙහෙ ඉන්න ක්වාටර්ස් වල නැවතිලා මේ ෆැක්ටරි එක ඇතුළේ වැඩ කරපු දහස් ගාණක් සියලුම පිරිස මෙතනින් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට වන්දි දීලා මෙතනින් ඉවත් කරා. ඉතින් එතනින් පස්සේ අපේ ගෙවල් දොරවල් නැත්තරම නැත්නම් ඒ කියන්නේ අපි ගිහිල්ලා සතියක් ඇතුළත මට මතකයි මම පොඩි කාලේ මං ආපහු ආවා සතියකින් වගේ බලන්න. එතකොට ටැප් ගලවලා ටැප් වලින් වතුර යනවා, උළු හවු නැහැ, ජනෙල් නැහැ, බල්බ් නැහැ, සේරම ගැලෙව්වා. ඒ කියන්නේ හොරුද්ද කවුද කියන එක අපි දන්නේ නැහැ. කොහොම හරි ඒ ගෙවල් දොරවල් ඔක්කොම විනාශ කරලා තිබුණා. අපි එනකොට ඔක්කොම ටික ගලවලා තිබ්බා. ඉතින් තාත්තට උමනාව තිබ්බේ අපි හිටපු ගේ බලන්න. දැන් තාත්තට හරියට මතක නැහැ පාරවත්. දැන් මොකද පාර පේන්නෙත් නැති වෙන්න මේ විදිහට කැලෑවෙන් වැහිලා. ඉතින් අම්මයි තාත්තයි දයක්කයි මායි මං හිතන්නේ අවුරුදු 10කට කිට්ටු වෙන්න මේ ගෙදර ජීවත් වුණා. එමින් එන්න පිටිපස්සෙන් එන්න
බලන්නකෝ දැන් පාරක්වත් හොයන්න තියනවද කියලා. අම්මයි තාත්තයි කොච්චර වයසට ගියත් ඒ දෙන්න නම් ඇරියේ නෑ. කැලේ පීරගෙන කොහොම හරි හොයාගෙන ගියාගේ. ඇඩ්වෙන්චර් එකක් වගේ. ඉන්න. ඇස්සලා නේ. මේක නෑ මෙතන නෙවෙයි. නෑ. කො ඉතින් ඔය දෙන්න අයියෝ. අම්මගේ තාත්තගේ ජීවිතේ පටන් ගත්ත තැන මෙතනනේ. කසාද වැඳලා මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මෙතනට. ඉතින් එතන බලන්න එදෙනත් කොච්චර ආසාවෙන් ඉන්නේ නැද්ද? බලන්න. ගෙවල් වලට වෙලා තියෙන දේ. ඔන් අපේ ගේ හොයාගත්ත තාත්තට හිතාගන්න බෑ මේ වගේ ගස් මෙහෙම වැවිලා තිබුණේ නෑ මෙතන කියලා. තාත්තට මාරම දුකයි. ඔන්න මම දැන් ගේ ඇතුලෙන් එළියට එනවා මේ කුස්සියෙන් එළියට බහින තැන. මෙතන තමයි මම ගොඩාක් මෙතෙන් ඉන්න කැමති තැන. මොකද මට සෙල්ලම් ගයක් එහෙම තාත්තා හදලා තිබ්බා. මැටි වලින් හොඳ ලොකු ගයක් හදලා තිබ්බා මට සෙල්ලම් කරන්න. ඉතින් මේ හරිය. ඔන්න ඔය හරිය. ඉතින් ඔය තියෙන්නේ ඔන්න බලන්න ගේ ඇතුළ කොංගෙට වෙලා තියෙන දේ. අර අයිනම තියෙන টয়ලට් එකක් එළියේ. එතකොට අපේ දයක්ක හිටියේ කාමරේ තමයි මේ තියෙන්නේ. ඔන්න ඔතන දයක්ක හිටියේ මේ කාමරේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ සාලේ. මේ පිටිපස්සේ ලොකු මඩවලක් තිබ්බා. මොකද ඔය කන්තලේ වැවෙන් ඉස්සර මාළු ගේනවා. එයාලට පණ තියෙනවා. ඉතින් එහෙම තමයි මාළු අල්ලනකොට මාළු ගේනකොට සමහර මාළු මැරිලා නැහනේ. ඉතින් මං කෑ ගහලා අඬලා කොහොම හරි මේ මරන්න එපා කියලා ඔන්න ඔතන වලකට දාලා මාළුත් ඇති කරා. මෙන්න මෙතන තාත්තා මාව නාවනවා මෙන්න මේ ටැංකියෙන්. මේ තියෙන කුස්සිය. මේ දයක්ක හැම වෙලේම මෙතන ඔයන්න මේ බලන්න මේ ලිපත් තාම තියෙනවා හැම. මෙතන මං අර ජංගි කොටයක් ඇඳගෙන පොල් ගාන ෆොටෝ එකක් තිබ්බ ඔයාලට මතකද? ඉන්න මං දාන්නම්. ඔන්න ඔතන තමයි ඒ ෆොටෝ එක ගත්තේ. දැන් යන්නේ අපේ බෙඩ්රූම් එකට. මෙතන තමයි අපි නිදාගත්තේ. අම්මයි තාත්තයි නිදාගත්ත බෙඩ්රූම් එක. මේකට ඇටච් බාත්රූම් එකක් තිබ්බා. මේ තියෙන අපේ තාත්තගේ ඔෆිස් රූම් එක. මේ දැන් යන්නේ මං සෙල්ලම් කරන්න මට අම්මා හදලා දීලා තිබ්බ සෙල්ලම් කාමරේ. කියන්නේ ඔක්කොම සෙල්ලම් බඩු දාලා ওই කාමරේ තිබ්බේ මේ බාත්රූම් එකක්. දැන් මේ තියෙන්නේ අපේ සාලේ. මට හුස්ම හිර වෙන්න වගේ ආව මේක දැකලා. මේ තියෙන්නේ අපේ ඉස්සරහ දොර. මෙතනත් තාත්තයි මයි ගත්ත ෆොටෝ එකක් තියෙනවා. මං ඉතින් තනි ළමයානේ. මෙන්න මෙතන ඉස්සරහා වලක් තිබුණා. ලොකු වලක්. ඉතින් ඒක අස්සට ගිහලා තනියෙන් සෙල්ලම් කරනවා මට මතකයි. කවුරුත් ඉතින් සෙල්ලම් කරන්නත් නැහනේ. තනියමමනේ. ඕන් ඔය හරිය වලක් තිබුණා. ඕන් ඔය ඔන්න ඔතන. ඔය තියෙන්නේ. ඒක අස්සට බෑලා ඉතින් මං තනියම කොම්පිට්ටු හදනවා. ඉතින් අම්මා කෑ ගහන කොහෙද ඉන්නේ කියලා ඔන්න ඔය ගේ ඇතුළේ ඉඳගෙන. ඒ සද්ද දැනුත් ඇහෙනවා වගේ. අනේ ඒ වුණාට ඉතින් මේව වැහුවට කමක් නැහැ. ෂුගර් කෝපරේෂන් එක වැහුවත් ගෙවල් දොරවල් නැති මිනිස්සු කොච්චර ඉන්නේ නැත්ද? මේවා විනාශ වෙන්න දෙන්නේ නැතුව අඩු ගන්න මේ වගේ මිනිස්සුවත් පදිංචි කරන්න තිබ්බා.
ඉතින් මේ වගේ මේ ගෙවල් 100 ගාණක් මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. ඒ වගේ කවුරුවත් අඩු ගානේ පදිංචි වෙලාවත් නැහැ. ඉතින් ඇයි මෙහෙම විනාශ කරේ? මේවා දෙන්න තිබ්බ නැති අයට. මෙන්න මේ ගේ සයිඩ් එකෙත් මම ගත්ත ෆොටෝ එකක් තියෙනවා. දැක්කද අම්මයි ගෙදර? ඔව්. දුකයි නේද? යා. තාත්තා මේක. Plantation manager quarters. ඒ ඔය තියෙන plantation manager quarters ටිකලු. මෙතන තුවාල වෙලාද? එකත් ලොකු එකක් නේ. ඒකත් ලොකුයි නේ. අරක මේ අරක RGM quarters. මේක එක ළඟ තියෙනව නේද? අර මට ගොඩක් සතුටුයි අම්මයි තාත්තයි මට මේ ගමන එක්කන් එන්න පුළුවන් වෙච්ච එක ගැන. දැන් තාත්තා සතුටුයි නේ? දැක්කම සතුටුයි නේද? ඒ වගේම හෙන දුකයි දැක්කම. මේක නේද? මේ අපේ ෆැක්ටරි ලොක්කගේ quarters එක. RGM. ඒකද මේකේ තියෙන ලොකුම කාටස් එක. මේ දෙක එකයි. අර වෙන රටවල තියෙන කාන්තාරවල වතුරත් නැහැ, ගහ කොළයක් නැහැ. හැබැයි මේ මිනිස්සු ඒ කාන්තාරයෙන් හම්බ කරන තරම් දැකලා තියෙනවා මං. ඉතින් මේ මෙච්චර මේ ගහ කොළ වැවෙන මේ මෙච්චර මේ ලංකාවේ අපිට මොන වගේන්ද හම්බ කරන්න බැරි මේ රටේ. ඉතින් ඒ තියෙන දේවලුත් විනාශ වෙලානේ මේ තියෙන්නේ. එන්න. නේද පුතේ? වහලා ගහක් දාලා ජනෙල් ටික හදුවා නම් කොහොමදයි නේද? ඕ ඒකේ ඉන්න තිබ්බ අපරාධ. ඉතින් අපි හැම වෙලේම කාර්ය බහුලයි. ඉතින් අම්මලා තාත්තලාගේ අපේ පවුලේ වැඩවලට අපිට කාලය යොමු කරන්න හැම වෙලේම හම්බෙන්නෙත් නැහැ. ඉතින් මේ පොය දවසේ මට නිවාඩු තිබ්බා. ඉතින් කලින් දවසකුත් අපි මෙහෙ ඇවිත් ගිය හින්දා මෙහෙ ගාමිණී අංකල්ට මම හැම වෙලේම අපිට මේ දේවල් බලන් උදව් කරේ. ගොඩක් පිං අංකල්ටත් ඒගොල්ලෝ ඉතින් ඒ කාලේ ඉඳන් ඉන්නවා මෙහෙ. එහෙම සුළු පිරිසක් ඉන්නවා නැත්තේ නැහැ. ඒ වුණාට හිටපු ගොඩාක් දෙනෙක් මේ වීඩියෝ එක දැකලා මං හිතන්නේ සන්තෝෂ වෙයි. මෙහෙ වැඩ කරපු අය ඉන්නවා නම් කවුරු හරි. දැන් යන්නේ අපි මගේ පළවෙනිම ඉස්කෝලේ බලන්න. මේ තියෙන්නේ මං ගියපු පළවෙනිම ඉස්කෝලේ. අලි වැටවල් ගහලා තියෙන මොකද අලි එනවා හවස් වෙනකොට බණ්ඩාරනායක මහාවිද්‍යාලේ එක වසරට මම ගියේ මේ ඉස්කෝලේට. ඉස්කෝලේට මම වෙනම දවසක එන්න හිතාගෙන මොකද මට කාල වේලාව තිබුණ නැහැ. මේ ඇතුළට ගිහින් බලන්න කවුරුත් හිටියෙත් නැහැ. ඉතින් ආය දවසක මම අනිවාර්යෙන්ම එනවාමයි ඉස්කෝලේට. බලන්නකො ඉතින් නේද සමහර දේවල් වලින් මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිහ. මේ විනාශ වෙච්ච දේවල් නැවත ගොඩ නැගුවොත් 100,000 ගානකට ආපහු රස්සා හම්බෙලා ආපහු මේ රටට ලොකු ශක්තියක් ලැබෙයි කියන එක මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා. කවදා හරි දවසක මේව අනිවාර්යෙන් ගොඩ නැගෙයි. කවදා හරි කාට හරි හිතේ මේක ආපහු වර තිබ්බා වගේම හැදුවනම් කියලා කාට හරි අනිවාර්යෙන්ම හිතෙයි. ඒ දවසේ අපි ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි ඒ ගැන බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් සුගර් කෝපරේෂන් වැහුවට පස්සේ තාත්තා ඇවිල්ලා ගෙවල් හදනකම් මම මේ 2 වසරට ගියේ බෙන්න මේ අග්‍රබෝධි විද්‍යාලයට. 2 වසර වෙනකලුත් මම ඔහෙ හිටියා. තාත්තා කන්තලේ ඉඳන් මෙහෙ ආවට තාත්තගේ හිත තිබ්බේ එහෙ තමයි.
තාත්තා රටවල් වල ගිහිල්ලා රසා කරා ඒත් එයාට ඒක හරි ගියේම නෑ. එයාගේ හිත තිබ්බෙම ඔතන තමයි. ඉතින් ඒ වගේ කී දෙනෙක්ගේ ওই වගේ රසාවල් අවුරුදු ගාණක් කැප වෙලා ඉඳලා නැති වෙලා මානසිකව වැටිලා ඉන්නේ නැද්ද? ඒ කාලේ නම් මම ඒක අපේ තාත්තගෙන් දැක්කා. සමහරට ෂුගර් කෝපරේෂන් වැහුවේ නැත්තම් මං එහෙටම වෙලා ඉන්නත් ඉඩ තිබ්බා. මට මේගොල්ලෝ හම්බ වෙන්නේ නැති වෙයි හැමුණොත් නේද? ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වෙනම දේ නෙවෙයිනේ. ඉතින් ඒ දේවල් වලට අපිව අපේ දෛවය විසින් යොමු කරනවා කොහොම හරි. ඉතින් අම්මයි තාත්තයි ආසාවෙන් බලාගෙන හිටපු එයාලගේ ජීවිතේ පටන් ගැනීම තිබ්බ තැන අපිට බලන්න යන්න පුළුවන් වෙච්ච එක ගැන මට පුදුම සතුටක් වගේ මේක දැක්කට පස්සේ මට හරි දුකයි. ඒත් ඒගොල්ලන්ගේ ආසාව ඉෂ්ට කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම අද සන්තෝෂ වෙනවා දුවෙක් හැටියට. ඉතින් ඔය දෙන්නටම ගොඩක් පිං ලස්සන මනුෂ්‍ය ජීවිතයක් මට ලබා දුන්නට, ලස්සනට හිතන්න පතන්න පුළුවන් හිතක්, හොඳ පරිසරයක් ඇතුළත මාව හදලා වඩලා මේ ලෝකෙට දුන්නට.